ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි කන කිසිම කෑමක් නිකුරුණේ අපතේ දාන්න විසි කරන්න එපා කියන පණිවිඩෙත් අරගෙන තමයි මං අද වීඩියෝ එක අරගෙන ආවේ. ගොඩක් ලේසි සරල කෑමක් තමයි මේ මම හදලා තියෙන්නේ. බැලූ බැලමටම පාන් කියලා හිතන්න බෑ නේද? හරියට ස්විස් රෝල් කේක් එකක් වගේ. ඒ වගේම මේක ගොඩාක් රසට තිබුණා. මම කලින් වීඩියෝ එකක් අරගෙන ආවනේ පාන් වලින් විනාඩි 2කින් ඩෝනට් හදාගන්න විදිහ. ඒ ඩෝනට් හදාගන්නකොට කපලා අයින් කරපු පාන් වාටි ටික විසි කරන්නේ නැතුව තමයි මම මේ ලස්සන ස්නැක් එක හදාගත්තේ. ඔයත් ඉතින් අය සෑන්ඩ්විච් වගේ හදනකොට පාන් වාටි අයින් කරලා පාන් වලින් මොන කෑමක් හැදුවත් ඒ පාන් වාටි ටික ආයෙ විසි කරන්න නම් එපා. මේ විදිහට ලස්සන වැඩක් කරලා බලන්න. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාන ගමන් හැමදාම මේ වගේ ලේසි රෙසිපි අරගෙන එන මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් විදිහට දැනගන්න බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම යන්න. මං කලින් ඩෝනට් හදපු වීඩියෝ එකත් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්න. ඔයා ඒකත් බලන්න. එහෙනම් අපි දැන් යමු මේක හදාගන්න විදිහ බලාගන්න. මං කලින් ඩෝනට් හදනකොට පාන් වල දාර ටික එකිනෙකින් කැපලා පෙන් වෙන්නේ නැති විදිහට එකටම තියෙන විදිහටනේ කපා ගත්තේ. මේ තියෙන ඒ පාන් දාර ටික. ඉතින් දැන් මම මේකේ ස්ට්‍රෝබෙරි ජෑම් ටිකක් මේ විදිහට ගා ගන්නවා. මේක චුට්ටක් මේ පළල අඩු ගතියෙන් තියෙන නිසා ගා ගන්න ටිකක් අමාරුයි. ඔයා මේ වගේ හිමීට ඔයා කැමති මේ විදිහට කැමති විදිහට ඔයා ස්ට්‍රෝබෙරි ජෑම් හෝ මොන හරි දෙයක් ගා ගන්න. මම මේ ස්ට්‍රෝබෙරි ජෑම් තමයි ගා ගන්නේ. ඒ විදිහට පාන් දාරේ එක කෙලවරක ඉඳලා අනිත් කෙලවරට යනකන් දිගටම මම ජෑම් ගා ගත්තා. ඊට පස්සේ ඔයා මේ විදිහට මේක හිමීට එක ළඟම තියාගෙන මේ විදිහට රෝල් කරගන්න. එතකොට මේකේ මේ වැඩි ජෑම් ටික උඩට එනවා. එතකොට ලස්සනට පේනවා මේක. මේ පාන් දාර පළල ගතියෙන් අඩු නිසා ඉක්මනට කැඩෙන්න බලයි. ඒක නිසා ඔයා පරිස්සමෙන් හිමීට මේ විදිහට එක ළඟ මේක රෝල් කරගන්න. ජෑම් තියෙන නිසා මේක ගැලවෙන්නේ නැතුව ජෑම් වලින් මේ පාන් රෝල් එක ඇලවිලා තියෙනවා. ඔන්න මං ඒ විදිහට ජෑම් ගාලා මේ වගේ ලස්සනට හදාගන්නවා පාන් දාර ටික. ඉතින් මේ දාර ටික නිකන් විසි කරලා දැම්ම නම් අපරාධනේ. ඇත්තටම මේක ලස්සන රස කෑමක්. ඔයත් අය පාන් වලින් මොන කෑම හැදුවත් පාන් දාර ටික විසි කරන්නේ නැතුව මේ වගේ හදලා බලන්න. මං ඒ විදිහට ජෑම් ගාලා හදාගත්ත පාන් ටිකට අමතරව තවත් වෙන විදිහකට හදාගන්නවා. මම මේකට බිත්තර ටිකක් මේ වගේ බෝල් එකකට දාගෙන ඒකට ලුණු ටිකකුත් දාගෙන බිත්තර එක හොඳට මික්ස් කරගන්නවා. මේකට බිත්තර ගොඩක් ඕනේ නැති නිසා මම මේ වගේ බිත්තර වල පොඩි ප්‍රමාණයක් දාගත්තේ සුදු මදෙන්. දැන් මම මේ විදිහට බිත්තර එකේ මේ පාන් දාර ටික හොඳට ඔබා ගන්නවා. බිත්තර ටික පාන් එකට හොඳට උරා ගන්නකම් මේ වගේ චුට්ටක් දෙපැත්තම දාගෙන හදාගන්න. කලින් ජෑම් ගාලා හදාගත්ත රෝල් එක වගේ මේක නම් ලේසියෙන් රෝල් කරගන්න අමාරුයි. බිත්තර නිසා පාන් එක ලිස්සන්න බලනවා. ඒක නිසා ඔයා මේ වගේ ප්ලේට් එකක වගේ තියාගෙන හිමීට ප්ලේට් එක උඩ තියෙනකොට පාන් එක හිමීට රෝල් කරගන්න. නැත්තම් අතෙන් ලිස්සලා යන්න බලනවා. කලින් මම ජෑම් ගාලා හදාගත්ත රෝල් එක නම් ජෑම් නිසා හොඳට ගැලවෙන්නේ නැතිව ඇලවිලා තියෙනවා. දැන් මේක නම් එහෙම ඇලවිලා හිටින්නේ නැහැ. බිත්තර නිසා මේක ගැලවෙන්න බලනවා. ඒක නිසා මම මේ වගේ ටූත් පික් එකක් අරගෙන එක පාන් එකේ අන්තිම අයිනේ කොන පැත්තේ ඉඳන් මේ විදිහට ටූත් පික් එක ගහ ගන්නවා. ඒ විදිහට ටූත් පික් එකක් ගහගත්තට පස්සේ පාන් එක ආයෙ ගැලවෙන්න බලන්නේ නැහැ. මේ වගේ හොඳට තියෙනවා. ඔන්න දැන් මම මේ විදිහට හදාගත්ත බ්‍රෙඩ් රෝල් ටික චුට්ටක් ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. මම මේ වගේ පෑන් එකට බටර් ටිකක් දාගෙන බටර් ටික ටිකක් රත් වෙනකන් තියාගන්නවා. බටර් ටික පෑන් එකේ හොඳට අතුර ගන්න ඔයා මේකට තෙල් හෝ බටර් දෙකෙන් එකක් කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. විනාඩියක් වගේ යනකොට පෑන් එකේ බටර් ටික හොඳට රත් වුණාට පස්සේ මම හදාගත්ත බ්‍රෙඩ් රෝල් ටික මේ වගේ පෑන් එක මත තියාගන්නවා. තප්පර ගානක් යනකොට මම මේ වගේ අනිත් පැත්ත දාගන්නවා. මම මේකේ ජෑම් ගාගත්ත පාන් ටික නම් වැඩි වෙලාවක් පෑන් එකේ තියන්නේ නැතුව ටක් ගාලා අයින් කරගන්නවා. බිත්තර දාගත්ත එක නම් ඊට වැඩිය ටික වෙලාවක් වැඩිපුර තියාගන්නවා. ජෑම් ගාගත්ත පාන් ටික අයින් කරගත්තට පස්සේ බිත්තර දාපු එක පැත්තක් මාරු කරලා අනිත් පැත්තත් ෆ්‍රයි වෙනකන් විනාඩියක් විතර තියාගන්නවා. මේ තියෙන්නේ ඉතින් ඒ විදිහට විසි කරන්නේ නැතුව පාන් වල වාටි ටිකෙන් හදාගත්ත රසම රස ස්නැක් එක. මේ ටික විසි කරලා දැම්ම නම් ඇත්තටම අපරාධනේ. ඉතින් ඔයත් මේ වගේ දෙයක් කරලා බලන්න.
මේකේ බිත්තර වලින් මේ හදපු එක නම් ගොඩාක් රසට තිබුණා. ජෑම් ගාපු එකත් ඇත්තටම රසයි. ඔයා මේකේ පෑන් එකට බටර් ටිකක් දාලා චුට්ටක් ෆ්‍රයි කරගත්තට පස්සේ මේකේ සාමාන්‍යයෙන් වෙනම රසක් එනවා නිකන් අපි කනවට වැඩිය. ඒක නිසා ඔයා මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඕනෙම කෙනෙකුට මේක හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ලේසි රසවත් ඉක්මනින් ලේසි නඩු වියදමකින් හදාගන්න පුළුවන් රෙසිපි තමයි මම හැමදාමත් ඔයාලට අරගෙන එන්නේ. මාව subscribe කරන්න. මගේ වීඩියෝ එක බලුවා ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.